මියගිය පුද්ගලයෙක්ගේ මල සිරුරක් දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට නම් ඇතිවෙන්නේ ශෝකයක්. එහෙමත් නැත්තම් බයක්. ඒත් ඔයාලා විශ්වාස කරන එකක් නෑ මම මේ කියන්න යන දේ ඇත්ත ලෝකෙ සිද්ධ වෙනවද කියලා. ඒ තමයි පුද්ගල මල සිරුරක්. විශේෂයෙන්ම කාන්තා මල සිරුරක් දැක්කාම කෙනෙක්ට ඒ මල සිරුරත් සමග ලිංගිකව එක්වීමට දැඩිව ආශාවක් ඇතිවීම. මේක ඇහුවාමත් හරිම අප්‍රසන්නයි නේද? ඇත්තටම ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම මානසික විකෘතියක්. සරලවම කිව්වොත් මානසික රෝගයක්. රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ නෙක්‍රොෆීලියා නමිනුයි. ලෝක අපරාධ ඉතිහාසයේ පිළිකුල්ම බියකරුම මානසික විකෘතිය මොකක්ද කියලා ඇහුවොත් නම් මේ නෙක්‍රොෆීලියා තමයි හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මොකක්ද මේ නෙක්‍රොෆීලියා කියන්නේ කියලා. නෙක්‍රොෆීලියා කියන්නේ සරලවම මල සිරුරක් සමග ලිංගිකව හැසිරීමට ඇති රුචිය. මෙය හුදෙක්ම කාමලෝලීත්වයට එහා ගිය බරපතල තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෙවත් WHO එකේ රෝග වර්ගීකරණය අනුව මෙම රෝගී තත්ත්වය පැරෆීලියා නම් රෝගී ගණයට වැටෙන මානසික රෝගී තත්ත්වයකි. ලොව පුරා නෙක්‍රොෆීලියා සහිත පුද්ගලයන්ගෙන් 92% පුරුෂයන් වන අතර 8% කාන්තාවන් වන බවට වාර්තා වෙනවා. මනෝවිද්‍යාත්මකව බලපුවාම මේ තත්ත්වය සහිත පුද්ගලයන් ජීවත්ව සිටින පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීමට ගොඩාක් අසමත්. ඒ කියන්නේ ප්‍රාණය සහිත සහකරුවෙකු හෝ සහකාරියෙකු ඔවුන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා ඔවුන්ගේ මනසින් නිර්ණය කරනවා. ඉතින් මෙයාලා කරන්නේ Tamanට අවශ්‍ය පරිදි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ශරීරයක් වෙතට යන එක. එහෙම හිතනකොට එයාලට තියෙන බෙස්ට්ම ඔප්ෂන් එක තමයි මියගිය පුද්ගලයෙක් වෙතට ළඟා වීම. මෙහෙම ඇතිවන විකෘතිමය කැමැත්ත නිසා මෙම හැසිරීම ළඟා කරගන්න ඔවුන් පෙළඹෙනවා. මේ මානසික තත්ත්වය ගොඩක්ම දුර්ලභයි. වෛද්‍ය පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙන විදිහට මෙම රෝගී තත්ත්වය සහිත පුද්ගලයන් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනවා. ඒත් ඔවුන් ගොඩක්ම සමීප ඇසුරුකම් වලට මැඩිකමක් දක්වනවා. තනි වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ පුද්ගලයන් වැඩිපුරම මලසිරුරු ගැවසෙන ස්ථානවල ගැවසෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සුසාන භූමි මුත ශරීරාගාර සහ අවමංගල්‍ය ස්ථාන කෙරෙහි දැඩි ආකර්ෂණයක් දක්වනවා. ඉතිහාසයේ පුරාවටම මෙවැනි සිදුවීම් වාර්තා වෙනවා. පුරාණ මිසරයේ සුන්දර කාන්තාවන් මියගිය පසු ඔවුන්ගේ සිරුරු සැකසීමට අනෙක් සිරුරු සැකසනවාට වඩා වැඩි කාලයක් එම වෘත්තියේ යෙදෙන්නන් ගන්නා බවට සිද්ධය. ලෝකයේ භයානකම සීරියල් කිලර්ස්ලා කිහිප දෙනෙක් මේ ගණයට අයත් වෙනවා. ඒ වගේ එක්කෙනෙක් තමයි ටෙඩ් බන්ඩි කියන්නේ. ඇමරිකාවේ 1970 ගණන් වලදී අවම වශයෙන් තරුණයන් 30 දෙනෙකු පමණ දූෂණය කර ඝාතනය කළ ඇමරිකානු සීරියල් කිලර් කෙනෙක්. ඔහු මරණයට පත් කරන ලද තරුණයන් සමග ලිංගිකව සම්බන්ධ වූ බවට පාපොච්චාරණය කර තිබේ. ඒ වගේ තවත් එක් සීරියල් කිලර් කෙනෙක් තමයි ඇමරිකානු ජාතික ජෙෆ්රි ඩාමර්. ඔහුගේ වින්දිතයන්ගේ මල සිරුරු කොටස් වලට කපා දැමීමට පෙර මුඛ සංසර්ගය සහ ස්වයං වින්දනයේ යෙදීම හෝ එම දෙකම සිදු කළ බවට ප්‍රසිද්ධයි. පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවලදී ඩාමර් විසින් පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා තම වින්දිතයන් මරණයට ලක් කිරීමට පෙර සහ පසුව ඔවුන් සමග ලිංගිකව හැසුණු බවත් ඔහුගේ වින්දිතයන්ගේ තෝරාගත් අවයව සහ අස්ථි කිහිපයක් ආරක්ෂා කරමින් හැකිතාක්කල් එම පුද්ගලයා සමග සිටින බවටත් ප්‍රකාශ කරලා තියෙනවා. සරලවම කිව්වොත් ඔහු මලසිරුරු කොටස් නිවසේ තබා ගනිමින් ඒවා සමග විකෘති ලෙස හැසිරුණු තවත් බියකරු මිනීමරුවෙකි. මේ වගේ තවත් එක් සීරියල් කිලර් කෙනෙක් තමයි ඩෙනිස් නිල්සන් කියන්නේ. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. 1978 දී නිල්සන් ඔහුගේ පළමු මිනීමරුම සිදු කළ අතර වින්දිතයාගේ මලසිරුර බැහැර කිරීමට පෙර මාස ගණනක් තබා ගත්තේය. නිල්සන් අත්අඩංගුවට ගන්නාත් එක් විවිධ විද්‍යාඥයන්ගේ මලසිරුරු ලිංගිකව අපයෝජනය කළ බවට වාර්තා වේ. මේ සමාජීය සහ නීතිමය තත්ත්වය සැලකුවොත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මලසිරුරකට අගෞරව කිරීම හෝ ලිංගිකව හැසිරවීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි. මෙය මනුෂ්‍යත්වයේ අවසාන ගෞරවය පවා කෙලෙසෙන නින්දිත ක්‍රියාවකි. අපරාධ විමර්ශනවලදී මෙවැනි පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගන්න බැරි ඔවුන් බැලූ බැල්මටම සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජයේ ජීවත් වීම නිසා.
මේ වීඩියෝ නැරඹීමෙන් ඔබේ දැනුමට යමක් එක් කරගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න. සුබ දවසක්.